ගරු සභාපතිතුමනි ජනාධිපති කාර්යාලයේ සහ අනිකුත් සියලුම ආයතනවල වියදම් ශීර්ෂ ගැන විවාද කරන අවස්ථාවේදී මම මුලින්ම කියන්න කැමතියි අනුර සහෝදරයා පත් කරලා තිබෙන්නේ මේ රටේ ජනතාව මුස්ලිම් දෙමළ සිංහල බර්ගමැලේ හැම ජනතාවම ඔක්කොමල්ලාව නියෝජනය කරන නිසා ඔක්කොමල්ලාව බලා ගන්න. ඒ නිසා අපේ කැබිනට් එකේ මුස්ලිම් ජනතාව බලා ගන්න ඇමතිවරු 21කුත් දෙමළ ජනතාව බලා ගන්න ඇමතිවරු 21කුත් සිංහල ජනතාව බලා ගන්න ඇමතිවරු 21කුත් ඉන්නවා. එක මුස්ලිම් කෙනෙක් නෙමෙයි. ගොඩක් අය ඉන්නවා. ඒ නිසා ඊට අමතරව ජනාධිපතිතුමත් ඉන්නවා. ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සංස්කෘතික දේශපාලන සංවර්ධන අයිතිවාසිකම් රැකගන්න ඒක ප්‍රමාණවත් කළ. ඒ වගේම අපි ඉදිරි කාලය තුලදී දෙමළද මුස්ලිම්ද සිංහලද කාන්තාද පිරිමිද කියන එක නොසලකා මේ ඇවිලින් 159 තුලින් අනිවාර්යයෙන්ම අපි පසු කර යන ඉතා විශිෂ්ට නායකයෝ බිහි වෙයි. ඉම්රාන් මන්ත්‍රීතුමා තරුණ නිසා ඔබතුමාට මේ පාර්ලිමේන්තු කාලය අවසන් වෙනකොට හෝ ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී නම් ස්ථිරවම ඔබතුමා ඔය හිතන දේවල් ගොඩාක් ඉෂ්ට වෙලා තියෙයි. ගරු සභාපතිතුමනි මුලින්ම ගත්තොත් අද දිනේදී සභානායක කාර්යාලය පාර්ලිමේන්තුව ගැනත් යම් සාකච්ඡාවක් අපේ විවාදයක් ගන්න තිබෙනවා. මුලින්ම ගත්තොත් අපිට ජනවරමක් තිබෙනවා ගරු සභාපතිතුමනි කැප කරන්න අත්හරින්න වරප්‍රසාද අඩු කරන්න අනවශ්‍ය පහසුකම් ඉවත් කරන්න තමයි අපිට ජනවරම තිබේ. ඒ ජනවරම අනුව තමයි අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබෙන්නේ. Order please. ගරු කතානායකතුමා මුළුස්මට. ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව ගැන කතා කරන ආසයි ඔබතුමා මුලසුනට පැමිණීම ගරුත්වයක්. ඒම නිසා මේ පාර්ලිමේන්තුවට සම්ප්‍රදායන් නිස්සාරණයක තිබෙනවා අතරම පාර්ලිමේන්තුවත් මේ ජනවරමටම යටත් දෙයක්. නිසා පාර්ලිමේන්තුව අමුතුම තැනක් නෙමෙයි ඒ ජනවරමට අදාළ තැනක්. එම නිසා අපි පාර්ලිමේන්තුව තුලත් අපේ ජනවරමට අනුව මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පමණක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමට ගැළපෙන තැනක් බවට පත් කරන්න අපි මහන්සි වෙලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි ගත්තොත් එහෙම අපි සභානායක කාර්යාලය 2023 අවුරුද්දේදී මිලියන 70ක් වෙන් කළ තිබුණා. 71ක් වේදම් කළ තිබුණා මිලියන 2024 දී මිලියන 71ක් ඇස්තමේන්තු කළ තිබුණා. අප ඒකේ අවසාන මාස 3 ගත කරේ මිලියන 64යි වේදම් කළ තියෙන මිලියන 7ක් අඩු කළ තිබෙනවා. 2025 වර්ෂයේදී මිලියන 78ක් වෙන් කළ තියෙනවා සභානායක කාර්යාලයට. දැනට වේදම් කළ තිබෙන්නේ මිලියන 69යි. අපි ඕනනම් තව මාස එකමාරක් ගියාම මේක මිලියන 71ක් වුණත් ඒත් අපි මිලියන 8ක් විතර ඉතුරු කරනවා. ඒ නිසා අපි වියදම් අඩු කරලා තිබෙනවා සභානායක කාර්යාලය. ඒ වගේම ගත්තොත් එහෙම තව ගත්තොත් ඔබතුමා දන්නවා අපි සභානායක කාර්යාලයට ආයතව තිබුණා සුකෝභෝගී වාහන සඳහා ඉදිරිපත් විකුණන්න රජයේ ප්‍රතිපත්තිය මත. ඒ අනුව අපිට තිබුණා වාහන දෙකක්. එකක් මම හිතන්නේ මොන්ටේරෝ රථයක්. ඒ වගේ රථ දෙකක්. එතකොට එකක තාක්සේරු වටිනාකම මිලියන් 20යි. අපි ඒක මිලියන් 26කට වික්කත් තාක්සේරු වටිනාකමට වඩා වැඩිපුර. ඒ වගේම අනිත් එකේ තාක්සේරු වටිනාකම තිබුණේ සමාවෙන්. පළවෙනි එක මිලියන් 20ට තිබුණේ. ඒක ලක්ෂ 26කට වික්ක මිලියන් 26කට වික්ක ඊළඟ එක මිලියන් 50කට ඇස්තමේන්තු කළ තිබිච්ච එක අපි විකුණලා තිබෙනවා මිලියන් 58කට. ඒ නිසා මේ සමස්ත ගණුදුණු වලදී අපි වැඩිපුර ආදායමක් පාර්ලිමේන්තුව හරහා රජයට ලබා දී තිබෙනවා. ඒ වගේම 2024 වර්ෂයේ පෞද්ගලික කාර්යමන් ලබා ගන්නවා සභානායක කාර්යාල ආණ්ඩු පක්ෂ සංවිධාකාර පුරවගෙන හිටියේ. අද මෙතන ඇවිල්ලා වැඩි බණ කියනවා. දැන් වැඩි බණ කියන්නත් කවුරුවක් නැහැ. කවුරුත් ගිහිල්ලා
පාර්ලිමේන්තුව උදේ 9ට පටන් ගන්න ඕන 6:00 වෙනකන් තියන්න ඕන කියලා කියපු කවුරුවක් නැහැ. මම දැක්ක සේවක සේවිකාවන් ගැනගේ දුක ගැන කතා කරනවා උදේ. ඒ කියපු මහතුරු කවුරුත් ගිහිල්ලා. නමුත් ඒක දැන් වෙලාව නැති නිසා කතා කරන්න. 2024 පළවෙනි මාස 9 දක්වා සභානායක කාර්යාලයේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා ලක්ෂ 59ක් වියදම් කරලා තිබෙනවා. අප වැටුප් වැඩිවීමත් එක්කත් මම ඒකත් එකතු කරන්න ඕන. වියදම් කරලා තියෙන්නේ ලක්ෂ 58ක මුදලක්. එතනත් අපි යම් කිසි මුදලක් ඉතුරු කරලා තියෙනවා ලක්ෂ 1.5කට වැඩි මුදලක්. ඉතින් ඒ නිසා මොකද සැලකිය යුතු වැටුප් වැඩිවීමකුත් එක්ක තමයි මේවා එන්නේ. ඒ වගේ ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි සභානායක කාර්යාලය පැත්තෙන් ගත්තොත් අපි ඒ වගේම බඳව ගන්න පුළුවන් හැම නිලධාරියෙම බඳවගෙන නැහැ. අපි එහෙමත් ඉතුරු කරලා තිබෙනවා. ඒ වගේම ඒ නිසාම අපි සභානායක ලේකම්තුමා ඒ කාර්ය මණ්ඩලයේ ඉන්න සියලුම නිලධාරී මහත්මීන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා දන්නවාද මම දන්නේ නැහැ ගරු කතානායකතුමනි පළමු වතාවට තමයි සභානායක කාර්යාලයේ නිලධාරිවරියක් විදේශ සංචාරකට ගියේ. මේ පාර්ලිමේන්තුවේ විශේෂම කියන්න ඕන අද ලේකම් මණ්ඩලයේ ඉන්න නිලධාරීන්ට මේක අදාළ ප්‍රමාණය අදාළ කරගන්න. ඇත්තටම ලේකම් මණ්ඩලේ රට යනවා වැඩි. ඇත්තටම වැඩි. මම පුදුම වුණා පාර්ලිමේන්තුවේ අතිවිශාල කාර්යභාරයක් කරන ආයතන දෙකක් තමයි සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂ කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලය. සභානායක කාර්යාලය තමයි විධායකයත් එක්ක කතා කරලා පාර්ලිමේන්තුවේ ඇජෙන්ඩා එක හදන්නේ. ඒකේ වැඩ කරන ඉතා දක්ෂ නිලධාරීන්. එක්කෙනෙක් අඩු ගානේ විදේශ පුහුණු කරන මේ නිකන් රටක් බලන්නවත් වෙලා තිබුණේ. එහෙම තමයි මේව දුවන්නේ. සමහරව හැමදාම රටේ ඉන්නේ. මම දන්නේ සමහර රටවලට 100 වතාවක් ගිහිල්ලා තිබෙනවා. අඩු ගානේ ගිහිල්ලා එක යෝජනාවක් කරාද කියලා මට මතක නැහැ. මම අහලා නැහැ. අපේ පාර්ලිමේන්තුව IPU ගිහිල්ලා ඉතින් මම හිතන්නේ 100 වතාවක්. එක යෝජනාවක් පළදායි කරාද කියලා අපි දන්නේ නැහැ. මම ඒකයි කියන්නේ ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඒ ගුණාත්මක භාවය ගේන්න මහන්සි වෙලා තිබෙනවා. අපිට ලැබිච්ච පළවෙනි අවස්ථාවේ අපි අපේ සභානායක කාර්යාලයේ නිලධාරිතුමියක් ඒවා අති දක්ෂ නිලධාරීන් ගොඩක් ඉන්නවා. ඒ නිසා අපි ඉදිරියටත් ඒක කරනවා. මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඔබතුමා දෙන බලය පාවිච්චි කරලා. අපි මේ රටේ ජනවාරම රන් තිබෙන්නේ මේ එහා පැත්තේ ඉන්න දේශපාලනඥයන්ගේ වැරදි මකන්න විතරක් නෙමෙයි. ඒකටම ගොදුරු වෙච්ච ඒ මත්තම ගිහිල්ලා වරප්‍රසාද මත්තම නටන සුළු නිලධාරී පලන්තියෙකුත් ඉන්නවා හැමතැනම. ඒ නිසා වුන් ඒවත් අපිට වෙනස් කිරීම සඳහා තමයි බලය ලැබිලා තිබෙන්නේ. සමන් ගරුත්වයෙන් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ජනවරමට අනුව ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායන ආරක්ෂා කරමින් කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි අද 101 රැස්වීම අපි සම්මත කරලා තියෙනවා පනත් 22ක් අග්‍රාමාත්‍යතුමියගෙන් ප්‍රශ්න 30ක් අහලා තියෙනවා. ඒ වගේම විස්තර නියෝගය යටතේ පක්ෂ නායකයන් 27 දෙක යටතේ 112ක් ප්‍රශ්න අහලා තියෙනවා 96කට අපි පිළිතුරු දීලා තියෙනවා මේ කාලය තුලදී. ඒ වගේම සභාව කල්තබන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ යෝජනා 28කුත් විරුද්ධ පක්ෂයේ යෝජනා 35කුත් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ වගේම ගත්තොත් පාර්ලිමේන්තු උපදේශක කාර්ක සභාව 24ක් වෙන වශයෙන් අපි රැස්වීම් 58ක් තියලා දෙනවා. සමහර අපි දන්නවා සමහර උපදේශක කාර්ක සභා අපි කලින් හිටපු පාර්ලිමේන්තුවල තියන්නෙම නැහැ. තියන්නෙම නැහැ. ඒ වගේම තමයි ඒවා අනුකමිටු උපදේශක කාර්ක සභා අනුකමිටු හතරකට අදාළව ඒව රැස්වීම් වාර 33ක් තියලා තියෙනවා අරවට වඩා. ඒතකොට නිලධාරීන් කොච්චර වැඩ කරනවද මේවයි විශේෂයෙන්ම දෙවෙනි පෙළ සහ තුන්වෙනි පෙළ නිලධාරීන්. ඊට පස්සේ ආංශික අධීක්ෂණ කාරක සභා 7යි රැස්වීම් වාර 55ක් තියලා තියෙනවා. රජයේ ගිණුම් කාරක සභාව රැස්වීම් වාර්තා 15යි වාර්තා 3ක් දාලා තියෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව ඊටාම දුෂ්කර කාරක සභා දෙකක් රැස්වීම් වාර 25ක් තියලා තියෙනවා ගරු කතානායකතුමනි. වාර්තා 4යි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඔබතුමා මම ඉන්න කාරක සභාව අපේ නලින් ඇමතුමා විපක්ෂ නායකතුමායින් 25 වතාවක් රැස්වලා තිබෙනවා. 25 වතාවක් රැස්වෙනවා කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරලා තීන්දුව ගන්නවා කියන්නේ. ඒ වගේම මහජන පෙස්සම් කාරක සභාව රැස්වීම් තිය මම දැකලා දෙනවා 7:00 වෙනකොටත් ඒ කාරක සභාව කරගෙන යනවා. ඒකගේ මේ කාරක සභාව මම දන්න තරමින් උප කොටස් තුනකට දාලා තව උත්සාහ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්නට උත්තර දෙන්න. පෙස්සම් 179ක් ඒගොල්ලෝ විභාග කළා තිබෙනවා. ඒ වගේම උසස් නිලතල කාරක සභාව 13 වතාවක් හර්ෂසිල්ලා මැතිතුමා සභාපතිත්වය දරන මුදල් කාරක සභාව විශාල වැඩ කොටසක් කරනවා. 43 වතාවක් රැස්ලා තිබෙනවා. තේරීම් කාරක සභාව 11 වතාවක් මේ අනාදි විදියට අපි ආචාර ධර්ම පිළිබඳ කාරක සභාව රැස්වීම් 12ක් ක්‍රමසහ විධේයක 9ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ 11 වතාවක් තරුණයන් සඳහා රැස්වීම් සංසදයේ 4 වතාවක් ආබාධ සහිත තැනැත්තන් සඳහා 7 වතාවක්
කලා සහ සංස්කෘතික කටයුතු අලුතෙන්ම හදපු එකක් ඔබතුමාගේ නායකත්වයෙන් 3 වතාවක්, දේශගුණීය ක්ලයිමේට් කෝකස් එක දෙපාරක්, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ය සභාව රැස්වීම දෙපාරක් කැඳවලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මම වෙලාව ගොඩක් නැති නිසා අපි පාර්ලිමේන්තුව ඔබතුමා කියන්න ඕන අපි පාර්ලිමේන්තුවේ කලමනාකරණය වගකීම මට සභානායකවරයා වශයෙන් ඔබතුමා ළඟට තිබෙනවා. ඔබතුමා තමයි මේ සියල්ලම මූලිකයි. නමුත් මට තේරෙනවා ආණ්ඩුවේ කටයුතු වලට මූලිකත්වය දෙන්න ඕන නිසා සභාව ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න. නිසා අපි ෂෙඩියුල් එකක් හදලා බැලුවා. අපි කොච්චර අපිට ටයිම් මැනේජ්මන්ට් එක බැරි වෙලා තියෙනවද? ඒ ටයිම් මැනේජ්මන්ට් එක බැරි වෙච්ච අවස්ථා දෙක තුනක් තිබෙනවා. ඒ බැරි වෙච්ච හැම වෙලාවෙම තිබෙන්නේ ඊටාම කඩකප්පල්කාරී ලෙස කටයුතු කරන මෙතන මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න විපක්ෂේ. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඊළඟ ආයවැයෙන් පස්සේ අලුත් වසරේදී මේ සම්ප්‍රදායන් මේ ආචාර ධර්ම කඩමින් ස්ථාර නියෝග කඩමින් තමන්ගේ තිබෙන අවිචාරමත් බව චණ්ඩිකමක් ලෙස පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව ඔබතුමා නීත්‍යානුකූලව හරියාකාරව කටයුතු කරයි කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොකද ඔබතුමා අපේත් අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ඒ නිසා සභානායක කාර්යාලය ගැන තමයි මම කතා කරේ. ඒ වගේම සභාපති කතානායකතුමා වශයෙන් ඔබතුමාත් විශාල වශයෙන් වියදම් ඉතුරු කරලා තිබෙනවා. විශාල ආදර්ශයක් දීලා තිබෙනවා. ඒ වගේම ඔබතුමාට විතර මෙතන අතිශය දූෂිත කතානායකවරු ඉඳලා තිබෙනවා. හැම කතානායකවරයෙක්ම වැදගත් තමයි. නමුත් අපි දන්නවා මුදල් නාස්ති කරපු, ඥාති සංග්‍රහ කරපු, ඊටාම නරක මට්ටමින් කටයුතු කරපු කතානායකවරු රාශියක් ඉඳලා තිබෙනවා. ඒ කිසිම කතානායකවරයෙක්ට අගෞරව කරපු නැති තරමින් ඔබතුමාට පෞද්ගලිකව අගෞරව කරලා තිබෙනවා. ඔබතුමාට ප්‍රසිද්ධිය අගෞරව කරනවා. නමුත් අපි සතුටු වෙනවා ඔබතුමා ඒවක් 7-5කට ගණන් ගන්න නැතුව පාර්ලිමේන්තුව හරියට ඉතාමත්ම ක්‍රමවේදයකට අනුව ගෙනියන එක ගැන. ඒ වගේම ඔබතුමා පාර්ලිමේන්තුවට විශාල වශයෙන් මුදල් ඉතුරු කරලා තිබෙනවා. හැබැයි අපිට පේනවා ඔබතුමා සහ මේ ආණ්ඩුව දරන උත්සාහයට අවශ්‍ය කරන හොඳම සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා. අපිට ඒක පැහැදිලිව පේනවා. ඒ නිසා අපි හොඳ දෙයක් කරන්න උත්සාහ කරාම සමහරට ඒවට අනවශ්‍ය බොරු තර්ක ගෙනල්ලා ඒවා බ්ලොක් කරනවා. ඒවා අපි දන්නවා. ඒ වගේම කරු කතානායකතුමා අද සම්පූර්ණයෙන්ම මේ පාර්ලිමේන්තු කාරක සභාව විවාදයේදී අපි දැක්කා මේ ඔබතුමාටත් ඒ වගේම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ වැටුප් සහ ඒගොල්ලන්ගේ මේ උසස් වීම් සුදුසුකම් පිළිබඳ ඒ සකස් කරන ලද කමිටුව පිළිබඳව ඔබතුමාට තව විනාඩි 2ක් තියෙනවා. කරු කතානායකතුමනි අපි ඉල්ලා සිටිනවා වෙලාව දික් කරගන්න. මොකද මට විනාඩි 20ක් තිබුණා. දැන් විනාඩි 15ට අඩු වෙලා 10ට පාර්ලිමේන්තුව යලි රැස්සේ. අද දින සභාවේ කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද? කාරක සභාව යලි රැස්වේ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කරු කතානායකතුමනි. ඔබතුමාට අදාළව මේ ඇතුළෙන්ම චෝදනා බොරු චෝදනා දීලා ඔබතුමාගේ හැසිරීම පිළිබඳව අපි දන්නා YouTubers-ට තොරතුරු දෙනවා. එහෙම තිබෙද්දිත් ඔබතුමා ඉතාමත්ම ගරුත්වයෙන් මේ සභාව කරගෙන යනවා. ඒ වගේම අද දිනේදී විශාල වශයෙන් සාකච්ඡා වුණා මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට බරපතල අසාධාරණයක් ඔබතුමා සහ මේ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටු එකෙන් පත් කරපු කමිටුවෙන් විශාල අසාධාරණයක් කළා තියෙනවා කියලා මේ මන්ත්‍රීවරු ගණනාවක් අද කතා කළා. ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට මේවර ආපු අවස්ථාවේදී මම හිතන්නේ මුල් මාසේ මුලින්ම රංවල කතානායකතුමා ඉන්නකොටත් මට රනිත් මන්ත්‍රීතුමාට කතා කරනදී මේ පාර්ලිමේන්තුවේ ගොඩක් කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ට විශාල අසාධාරණයක් කළා තියෙනවා කියලා. ඊට කලින් පත් කර මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න පත් කරපු කමිටුවක් පිළිබඳව WPL ජයසිංහ කියලා මහත්මයෙක් හදපු කමිටු වාර්තාවක් පිළිබඳ. ඒ අනුව තමයි මට මතක විදිහට මම රංවල කතානායකතුමාටත් යෝජනා කළා ඒ කමිටුව පිළිබඳව විශාල ගැටලුවක් තිබෙනවා නම් පිළිවෙලකට කරන්න කියලා. මොකද ඒකට තර්කයක් ඒගොල්ලන් ඒ කාලේ ඉදිරිපත් වුණා. මෙතන තිබෙනවා ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාට 2022 සැප්තැම්බර් මාසේ 27 වෙනිදා නිලධාරීන් 5 දෙනෙක් අත්සන් කළ දීපු ලිපියක් තිබෙනවා ගරු කතානායකතුමනි. ඒකේ තියෙනවා නම් කීපයක් මට ඔක්කොම කියන්න ඕනේ. KT
වේවැල්ල කියලා මහත්මයෙක් ඉන්නවා. වසීල් කියලා ඉන්නවා. ඒ වගේම ඒ වගේ නම් තියෙනවා ASP පෙරේරා කියලා මහත්මයෙක් ඉන්නවා. ඊට පස්සේ ජයසිංහ WPL ජයසිංහ කියලා මහත්මයෙක් ඉන්නවා. එතකොට මේ අය ඉල්ලනවා ඒගොල්ලන්ට මේකයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරී තනතුර විධායක මට්ටමේ ඉවත් කිරීමෙන් වූ අසාධාරණ කියලා තමයි ඒ කණ්ඩායම ඒ නිලධාරී මහත්වරු මහින්ද යාපා කතානායකතුමාට ඉල්ලීමක් කරා. ඊට පස්සේ මම හිතන්නේ එතුමා යම්කිසි ක්‍රියාවලියක් පටන් ගන්නවා. ඒ ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ මම හිතන්නේ නඩුවක් දානවා. මේ නඩුවක් තියෙනවා. ඒ නඩුව දැම්මට පස්සේ ඒ නඩුවේ පෙටිෂනර්ස් 6ක් ඉන්නවා අර ජයසිංහ කියන මහත්මයා නැතුව. ඊට පස්සේ වෙන දේ තමයි පාර්ලිමේන්තුව මහලේකම්තුමිය පත් කරනවා ඒ ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඒක පුද්ගල කමිටුවක් මේ restructuring the organization structure and the salary structure of the staff of the Secretary General of the Parliament based on එහෙම කියලා. එතකොට තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා ජයසිංහ මහත්මයා පෙටිෂනක් බාර දෙනවා තවත් කීප දිනක් එක්ක නඩුවකුත් දානවා. ඒ නඩුවට විරුද්ධව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මේ කාර්ය මණ්ඩලය මම හිතන්නේ උසාවිය යනවා රිට් එකක් ගන්නවා සුමන්දිර මන්ත්‍රීතුමා මගේ මතක හැටියට ඒක ඉදිරිපත් වෙන්නේ කවුන්සල් විදියට කොහොම හරි ඊට පස්සේ ඒ නඩුවට පෙටිෂනර් නොවෙච්ච නමුත් පෙස්සමේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු ජයසිංහ මහත්මයාම මූලිකයා කරලා කමිටුවක් පත් කරනවා ඒක පුද්ගල කමිටුවක්. ඒ කමිටුවේ වාර්තාව තමයි අර අපි ආපු වෙලාවේ පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් වශයෙන් අපිට මේ නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණය ඔක්කොම වෙන්න පුළුවන්. මට මතක දෙන්න කණ්ඩායම 8ක් 10ක් විතර හම්බලා ඉදිරිපත් කළා. ඊට පස්සේ මම රංගල කතානායකතුමාටත් කිව්වා. මම කියන ඔබතුමාටත් මේක කිව්වා. ඔබතුමාටත් ඒක ඔල්ලන් ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ කරු කතානායකතුමනි අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේදී මොකද්ද කළේ? ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේදී 25 පෙබරවාරි මාසේ 21 වෙනිදා තීන්දුවක් ගත්තා එක්ස්පර්ට්ස් ලගේ විශේෂඥ භාවයක් වෙන පුද්ගලයන්ගෙන් කමිටුවක් පත් කරා. එතකොට ඒකට SAC එක ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක අප්‍රූව් කරලා තිබෙනවා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්න හිටපු නිලධාරීන් කවුද? ධර්මසේන දිසානායක former secretary ministry of public administration. දෙවනියා මිසිස් ජයන්ත චන්ද්‍රානි තෙන්නකෝන් බුලුමුල්ල former additional secretary home affairs. Mr. Mahagani Arachchige Dharmadasa former director general of establishments ministry of public administration former consultant national salaries and card commission. තර කලින් කමිටුව ගත්තාම ඒක හිටියේ පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් එතුමත් අසාධාරණ ලක් වෙලා පෙස්සමක් ඉදිරිපත් කරපු කෙනෙක් එතුමම තමයි කමිටියේ ඒක පුද්ගල කමිටියක් බාටපත් කළා. ඒකට තිබුණා දුක් ගැනවිල්ලක්. ඒකට ඔබතුමා ආවිල්ලා අපි SAC එකෙන් පත් කළා මේ රටේ ඉන්න ඊටාම ප්‍රධාන ඒ වගේම අපි තෝරගත්ත පිරිසකුත් නෙමෙයි මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්න ඊටාම ගෞරවනීය නිලධාරීන් තුන්දෙනෙක්. ඒ තුන්දෙනාගේ කමිටුව තමයි ඊට පස්සේ වැඩ කරගෙන ගියේ ඒවා ඔක්කොම රජයේ තියෙන චක්‍රලේඛවලට අනු. එතකොට දැන් අර කලින් කියන ජයසිංහ මහත්මයාට මම මේවත් ගෙන්න ගත්තා. මොකද මුදල් ගණන් කියපු නිසා ඒ මහතාට එතුමා අවුරුද්දක්ද කොහෙද තිස්සේ මේ වාර්තා හදනවා ලක්ෂ 20ක් ගෙවලා තියෙනවා. ලක්ෂ 20ක් ගෙවලා තියෙනවා. දැන් ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ඒක මම දන්නේ මොන සදාචාරයක්ද තියෙන්නේ කියලා. එතුමා දක්ෂ උගත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මම බැලුවා එතුමාගේ සුදුසුකම් මොනවද? එතුමාට තිබෙන්නේ බේසිකලි සයන්ස් ඩිග්‍රියක්. එතුමා මේ පාර්ලිමේන්තුවේ වැඩ කිරීමේ අත්දැකීමක් තිබෙනවා. එතුමා සුදුසුයි එතුමා මේ ප්‍රශ්නේ කොටස් කරුවෙක් නුන නම් සමහර විට. ඒත් එක්කෙනෙක් එකම සමාජිකයෙකු. නමුත් මේ පත් කළ තිබෙන්නේ කවුද? මේ පත් කළ තිබෙන්නේ වෙනම පිරිසක්. SAC එකෙන් හැම විපක්ෂ නායකතුමා අපි කවුරුත් ඉන්න තැනක් එතන. ඔබතුමාත් ඉන්නවා. එතන මේ කමිටුව මේ මිනිස්සු මේ ඊටාම වැදගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. ඔවුන් කමිටු වාර්තාවක ඩ්‍රාෆ්ට් එකක් ඔබතුමාට දීලා තිබෙනවා. අපි අද ඊට පස්සේ මම මේ සතියේ පාර්ලිමේන්තුව ආවම මේක කඩිගුල වගේ ඇවිස්සලා හැම කෙනාම මාවයි ඔබතුමාවත් හම්බෙන්නේ නැති. මම කියන්නේ මම ගැනනේ. එතන මගෙන් වෙලාවල් ඉන්නවා සර් මාර ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ අපි වෙලාවල් දුන්නා. වෙලාවල් දුන්නාට පස්සේ අපිට තේරුණා මේ කමිටු වාර්තාව පිළිබඳ ගැටලුවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ නිසා අපි කිව්වා මම ඔබතුමාටත් යෝජනා කරා මොකද්ද? ඒ කමිටුවටම අභියාචනා අරගෙන මොකද ඒ කමිටුව අවසාන වාර්තාව සකස් කළා නෑ. කැබිනට් එකටවත් ඔබතුමාටවත් අවසාන වාර්තාවක් දීලා නෑ. ඒ නිසා එම වාර්තාව මේ අපට ලබා දෙන්න කියලා.
ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අහුම්කම් දෙන්න කියලා ඒගොල්ලන්ගේ අභියාචනාවට. මම මෙතන උඩට කිව්වේ මගේ කාලය ඇත්තට මම මේකට යොමු කරන්න හිතන් හිටියේ නෑ. අද සම්පූර්ණයෙන්ම මෙතන සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයට ඔබතුමාට විරුද්ධව සම්පූර්ණ නිකම් මේ පාර්ලිමේන්තු කීප දෙනෙක් තොරතුරු දීලා තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ පිළිබඳ විශාල බිල්ලයක් හදනවා. දැන් අපි අහන්නේ ප්‍රශ්නේ තිබිච්ච කෙනා මුල් කරලා දාලා ලක්ෂ 20ක් ගෙවපු කමිටුවද? ඒකද පිළිගන්න ඕන. නැතිනම් අඩු ගානේ ස්වාධීන පුද්ගලයෝ 3 දෙනෙක් දාලා හදපු කමිටුවේ තාම මේකේ මොකුත් වෙලා ඉවර නැහැ. ඒක තාම අපීල් ගන්නවා. ඒක නෙමෙයිද ප්‍රජාතන්ත්‍රවාදී පාරදෘශ්‍ය ක්‍රියාවලිය. ඊපස්සේ ඒකෙත් තව අවස්ථා තිබෙනවා. ඒක දැන් අපීල් කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඔබතුමාට ගරු කතානායක අපි ආණ්ඩුව වශයෙන් කියන්න කැමති මේ පාර්ලිමේන්තුවට ඔබතුමා දන්නවා ගිය අවුරුද්දේ අපි අයවැය සකස් කර අයවැයේදී වැටුප් වැඩි කරා රජයේ නිලධාරීන්. පාර්ලිමේන්තු නිලධාරීන්ටත් වැටුප් වැඩි වුණා. ඒ වැටුප් වැඩි කිරීමේදී අපි උපරිම සාධාරණයක් ඉෂ්ට කරන ප්‍රතිපත්තික තමයි ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ. අපි අරයට මෙහාට කියලා අපිට කිසිම විශේෂයක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව දිහා බලන්නේ අපි ඒ විදිහට තමයි. ඒ නිසා අපිට කිසිම උමනාවක් නැහැ කාගේවත් තියෙන දෙයක් නැති කරන්නවත් කාවත් පහලට දාන්නවත් කාටවත් විශේෂයෙන් කරන්න. නිසා මම ඊටාම කරුත්වෙන් ඉල්ලා සිටින කැමති මේ රටේ අර ඊටාම අපි දන්නවා සමහර කතානායකවරු සමහර ජනාධිපතිවරු කොහොමද වැඩ කරේ කියන්නේ. Tamanට වැඩියෙන්ම කේලම් කියන කෙනාට පත්වීම දෙනවා. Tamanට වැඩියෙන්ම කිට්ටු 4-5 දෙනාට උසස් වීම දෙනවා. අපි එහෙම අය නෙමෙයි. අපි නීති කඩලා නඩු දාගෙන නිලධාරීන් පත් කළා නෑ ඉහළ තනතුරු වලට. ඒ නිසා අපි ඒවා ඔප්පු කරලා තිබෙනවා. අපි අවුරුද්දක් ආණ්ඩුව කරලා තිබෙනවා. ඒ නිසා අපිට අපි කියන්න කැමති අපි ප්‍රතිපත්තිගරුකව වැඩ කරන්නේ කරුණා කරලා පාර්ලිමේන්තුවේ සෑම සේවකයෙක්ම වටිනවා. ඒ සෑම සේවකයට උපරිම සාධාරණයක් දුකරය කියලා බලාපොරොත්තු වෙනවා ඔබ SAC එකෙන් පත් කරපු කමිටුවේ. ඒ නිසා ඒ කමිටුවේ නිර්දේශවලට සංශෝධන කරන මම හිතන නිලධාරීන් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැතුව අර ටිකක් අර මොකද මේක දේශපාලන ආයුධයක් කරගෙන විශේෂම ඔබතුමා ඉලක්ක කරලා පහර ගහන්න ආයුධයක් කර ගැනීමට සැලැස්වීම පිළිබඳ මම ඇත්තටම කනගාටු වෙනවා. ඒ වගේම අද තමයි අපි දැනගත්තේ ඔබතුමා සැප්තැම්බර් 30 වෙනිදා මහලේකම්වරියට නියෝග කරලා තිබෙනවා ඒ වාර්තාව අපිට ලබා දෙන්න කියලා. හැබැයි අද වෙනකන් මටවත් අනිල් ජයන්ත මහත්මයාටවත් විපක්ෂ නායකතුමාටවත් ඒ වාර්තාව ලැබිලා තිබුණේ නැහැ. දැන් ඔන්න හවස මම දැක්කා එවලා තිබෙන්නේ. ඔබතුමා සැප්තැම්බර් 30 කියප එක අපිට එවන්නේ මහලේකම්වරිය අද ඒත් ඔබතුමා SAC එකේදී කිව්වට පස්සේ. අපි දන්නේ නැහැ ඇයි එහෙම කියලා. ඔබතුමාගේ නියෝග කඩාගෙන කටයුතු කරන තරම් එතුමීට මොකද්ද තිබෙන අවශ්‍යතාවය කියලා මම දන්නේ නැහැ. ඉතින් අපි කනගාටු වෙනවා මේ විදිහට කටයුතු කිරීම ගැන. ඒ වගේම කරු කතානායකතුමනි ඒ නිසා මම මෙතනින් ප්‍රධාන මාතෘකාවට මාරුනම සමාවෙන්න මගේ කතාවේ අමතර කොටසක් විශාල වශයෙන් එකතු කරන්න වෙච්ච එක. මොකද මම අපි වෙනදා වැඩ කරන තැන සේවක සේවිකාංග අයිතිවාසිකම් ගැන කටයුතු කිරීමත් අපේ අනිවාර්ය වගකීමක්. අපි ඒක කරනවා. අපි ඒක හැමදාම කළා දුබේ. අපිට කිසිම වෙන අවශ්‍යතාවයක් නැහැ. අපි මේ හැම කෙනාටම ගරු කරනවා. අපිට හීනමානිකුත් නැහැ. ඒ නිසා ඒකයි මම මේ වෙලාව ගත්තා. ඒ වගේම ඊටාම ඉක්මනින් මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි අද විපක්ෂයට මොකද වෙලා තිබෙන්නේ? අද අපි මේ මොනවාද මේ විවාදවල දකින්නේ? අපි විවාදවල දකින්නේ වෛරය පිට කිරීම විතරයි. අසහනය පිට කිරීම විතරයි. තමන්ගේ අපේක්ෂා බංගත්වය පිට කිරීම විතරයි. මුළු උදේ ඉඳලාම මොනවද කියන්නේ? අපි අද විශාල වශයෙන් කතා කරනවා. ඒ වගේම ඒ නිසා තිබෙන්නේ මේකට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ආණ්ඩුව විවේචනය කරන්න හරි ආයුධයක් හොයාගන්න බෑ. දැන් අල්ලස් කොමිසමේ දූෂණ චෝදනා ඉන්න දෙන්නෙක් තමයි අල්ලස් කොමිසමට අධිකරණයට දැන්නේ. විපක්ෂ මන්ත්‍රීව ගොඩක් කතා කරන්නේ. යාර මන්ත්‍රීතුමා කතා කළා. තව සීදරන් මන්ත්‍රීතුමා කතා. ඒගොල්ලෝ කවුරුත් අධිකරණය ගැනවත් අල්ලස් කොමිසමට කතා කරේ නැහැ. අද අල්ලස් කොමිසමට අධිකරණයට වැඩිම බැන්නේ කවුද? අල්ලස් කොමිසමේ අධිකරණ නඩු තියෙන කට්ටිය. ඒ නිසා ඊට වගේම මේගොල්ලන්ට අද මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අද ඔබතුමා දන්නවා අපි පෙන්ලා තිබෙනවා මේ ආණ්ඩුවක් වශයෙන් අපි වියදම් ඉතුරු කරනවා, වරප්‍රසාද අඩු කරනවා, අනවශ්‍ය පහසුකම් අපි අයින් කරලා තිබෙනවා. කියන අපි ජීවිතෙන් ඔප්පු කරලා තියෙනවා. දැන් එතකොට ජනාධිපතිට ආගමැතිටයි බණිනවා මොකද්ද? ඒගොල්ලෝ ආරක්ෂකව තියන් ඉන්නවා. ඔබතුමාට බයිනවා ආරක්ෂකව ගන්නේ නැහැ කියලා. ඔබතුමාට බයිනවා ඔබතුමාගේ නිල නිවස මොකද්ද පරේෂණ උපදේශක මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තු කාර්යයන් පිළිබඳව පත් කිරීමට විරුද්ධව. ඒත් මොකද්ද මේ දෙබිඩි පිළිවෙල?
ජනාධිපතිතුමාගේ අගමැතිනියගේ ආරක්ෂාව අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන තිබෙන්නේ. අඩු කරලවත් වැඩි කරලවත් නෙමෙයි. අපි අඩු කරලා තිබෙනවා. ඒක අපි අරමුණ. නමුත් අඩු කිරීම කියන්නේ ඒ දෙදෙනාම ආරක්ෂා කිරීම තරම් ප්‍රමාණවත් දෙයක් තමයි දීලා තියෙන්නේ. සද වෙලා තියෙන්නේ මොකක්ද? මොකක් හරි කියනවා. මොකක්ද මේ තියෙන අපේක්ෂා බංගල්? අපිට අපිව විවේචනය කරන්න අපිව හරියට අල්ලගන්න හරි විවේචනය. ඒගොල්ලෝ හිතනවා අපි ඒගොල්ලන්ගේ දූෂණ වංචා ගැන විවේචනය කරපු නිසා අපිටත් දූෂණ වංචා ගැන චෝදනා වලින්ම අපිව අල්ලන්න පුළුවන්. ඒගොල්ලෝ ඥාති සංග්‍රහය කරපු නිසා ඒගොල්ලෝ හිතනවා ඒ ඥාති සංග්‍රහය ගැන 10 වතාවක් විතර කිව්වම මිනිස්සු පිළිගන්නේ කියලා අපි ඥාති සංග්‍රහය කරනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ නිල නිවස ගැනත් එහෙම ඔය නිල නිවසේ මේ මට කැන්ටින් එකේ සේවක මහතුරු කියලා කියනවා කොහොමද චීස් ටොන් ගන්න කිලෝ ගණන් අරන් ගියේ කියලා. ලැජ්ජයි කියන්නේ. මේක හිටපු කතානායකවරු. ඕකේ තමන්ගේ අයියලාට දාන දීලා තියෙනවා මේ රටේ සල්ලි වලින්. පාර්ලිමේන්තු දුන්න ලැප්ටොප් එක අරන් ගිහලා තිබෙනවා. ජෙනරේටර් අරන් ගිහලා තියෙනවා හිටපු කතානායකවල පක්ෂවල. එතකොට සත කට වහගෙන හිටියේ හිටපු අය. මේ මන්ත්‍රීලා අතරත් ඉන්නවා. නිලධාරීන් අතරත් ඉන්නවා. අපි එහෙමයි නෙමෙයි. දැන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් කරපු වැරදි ටිකම තමයි ඒගොල්ලෝ අපිට විවේචන වශයෙන් ඉදිරිපත් කරන්නේ. ගරු කතානායකතුමනි අපි ඒ නිසා දැන් ජනාධිපති උපදේශක ගැන මම දැක්ක අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා මොකද්ද? එතුමා කියනවා මේ ජනාධිපති උපදේශකයෝ දැන් කලින් තිබුණේ මොකද්ද? කාර් එකයි කොඩියයි පඩියයි දෙනවා. 7-5ක උපදේශයක් ගන්නෑ. රාජපක්ෂත් එහෙමයි රනිලුත් එහෙමයි හිට කලින් හිටපු කට්ටියත් එහෙමයි ප්‍රේමදාසලත් ඔක්කොමලා එහෙමයි. සල්ලිනාසිකන බොරු උපදේශකයෝ. දැන් අපි ආවිලා මොකද්ද කරේ? අපි අත්‍යවශ්‍ය උපදේශකයක් කීප දෙනෙක් කරන් තියෙන මුදල් දීලා ජනාධිපතිතුමා නම් මං හිතන්නේ එක්කෙනෙක්වත් එහෙම අරගෙන නැහැ. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා ආවිලා නෑ උපදේශක ගන්න ඕනේ සල්ලි ගෙවලා ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ විවේචනයක් කරන්න ටූල් එකක් නෑ ආයුධයක් නෑ. රටේ පිරිච්ච ප්‍රශ්නේ මොකක්ද? ජනාධිපති උපදේශකව පත් කරනවා කිසිම ප්‍රයෝජනයක් ගන්න නිකන් සල්ලි දීදී. අපි මොකක්ද ඇවිල්ලා කරලා තියෙන්නේ? අපි කරලා තිබෙන්නේ අපි ස්වේච්ඡා දේශපාලන ව්‍යාපාරයක් අපි කවුරුත් එහෙමයි. ඒ නිසා අපේ උපදේශකෝ කියන කට්ටියත් එහෙමයි. අපි ඒගොල්ලන් ඇත්තට උපදේශුත් ගන්නවා. කාර් එකයි කොඩියයි දීලා නැහැ හුඟක් අය. දැන් එතකොට අජිත් පෙරේරාට තියෙන ප්‍රශ්න මොකක්ද? ඒගොල්ලන් කරපු දෙයින් අපිට ගහන්න බෑ. දැන් ඇවිල්ලා කියන උපදේශකට පඩි දෙන්න. අපි දන්නවා දෙන්න ඕනෑට දෙනවා. ඊළඟ මාසේ මොකද්ද? නිල නිවාස ගැන කියන්නේ. දැන් නිල නිවාස වලට පුදුම ප්‍රශ්නයක්. ඔබතුමාගේ නිල නිවාසේ පාර්ලිමේන්තු රිසර්ච් සෙන්ටර් එකක් දාන කරගෙන මොකද්ද? දැන් කියනවා ව්‍යස්ථාපිත ඒවට එහෙම පාවිච්චි කරන්න බෑලු. ගරු කතානායක මං හොල බලුවා අර්ලිකා මන්දිරේ යෝහිත රෙසිඩෙන්ෂල් ඒරියා එකේ යෝහිත රාජපක්ෂලයි බැසිල් රාජපක්ෂලයි ඔෆිස් තියෙනවා. තිබිලා තියෙනවා. ඒවා ඕන තරම් විගඩම් වලට පාවිච්චි කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන ඔබතුමා වද පාවිච්චි කරන්නේ නැති තිබෙන මේ මන්දිරේ මොනවටද පාවිච්චි කරලා තිබෙන්නේ? ඒ නිසා මේ මන්දිර මහජන යහපත සඳහා අපි යොදා ගන්න හදනකොට එතකොට කියනවා බෑ අපෝ ඒවා නිකන් මේ දලදා වහන්සේ වගේ දලදා මාලිගා වගේ මොකුත් කරන්න බෑ. මම මේකයි කියන්නේ කරන්න විවේචනයක් නැහැ. කරන්න විවේචනයක් කරන්න හරි ටූල් එකක් හරි ආයුධයක් හදාගෙන නැහැ. ඒ නිසා මොනවා හරි දෙයක් උදේ කියන එකට වඩා දවල් තව විරුද්ධ දෙයක් කියන. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති අපි විපක්ෂයට කියන්න කැමති අපිට ගහන්න ඕගොල්ලෝ අලුත් ආයුධ හදාගන්න. તો ඕගොල්ලන්ව විවේචනය කරපු ආයුධ වලින් ඕගොල්ලෝ අපිට ගහුවට වදින්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ අලුත් ආයුධ හදාගන්න. එතකොට අලුත් ආයුධ කියලා කියන්නේ මොනවද? අපිට වඩා කපවීමක් පෙන්වන, අපිට වඩා දක්ෂතාවයක් පෙන්වන, අපිට වඩා වරප්‍රසාද අත්හරින අන්නේ ටූල් වලින් ගහන්න. එතකොට වදිනවා අපි. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඇත්තටම ගත්තොත් අපරාධයක් මේ විවාදේ. ඒ කියන්නේ කිසිම හරයක් නැති කිසිම පදනමක් නැති එක්කෙනෙක් කියන දේ නෙමෙයි අනිත් එක්කෙනා ඒ තර්කේ නෙමෙයි ගොඩනගන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරු නම් තමන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න කියන එක කමක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති අද විපක්ෂයට වෙලා තිබෙන්නේ අර ඉව වැරදිච්ච බල්ලන්ට වෙලා තියෙන දේ. හැමතැනම ඉව කරනවා හැබැයි හොයාගන්න බෑ මොකක් හරි ඇත්ත පොයින්ට් එක. ඒ නිසා අපි ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින කැමැති තව විනාඩි කිහිපයක් දෙන්න කියලා ඔබතුමා වෙලා බලපු නිසා ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමැති අපි ආණ්ඩුවක් වශයෙන් අපි ස්වාධීන කොමිෂන් සභාවට උපරිම ශක්තිය ලබා දෙනවා. ඔබතුමා දන්නවද අල්ලස් සේවා අල්ලස් කොමිසම ඒගොල්ලන්ට මිලියන 750 ගිය සැරේ මුදල් වෙන්ගලා තිබුණා. දැන් මිලියන 1500ක් වෙන් කළා තිබෙනවා. අල්ලස් කොමිසම දිස්ත්‍රික්ක 24ෙම තමන්ගේ බ්‍රාන්චස් දාන්න යනවා.
අධිකරණ බලය ඒගොල්ලන් ව්‍යාප්ත කරන්න යන දිස්ත්‍රික්ක ඔක්කොම එතකොට අර කොළඹ ඉන්න ලොකු හොරු වගේම දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් ඉන්න පොඩි හොරුත් අල්ලන්න පුළුවන් ඒතර අල්ලස් කොමිසම. ඒකයි මම කිව්වේ අපි අනුරාගයකින් මේ දූෂණ විරෝධී අරගලය කරනවා. අල්ලස් කොමිසමට පණ ආවේ නෑ නිකන්. ඒකේ නිලධාරීන්ට නිසි ගෞරවය ඇතුව අල්ලස් කොමිසමට පණ ආවේ ජනවරමේ. ඒ නිසා අපි ඔබතුමාට ඒක කියන්න කැමති ඒක ගැන. ඒ වගේම ජාතික සමගිය ගැන. අපි ජාතික සමගිය වෙනුවෙන් උපරිම වශයෙන් කැප වෙනවා. අද ශ්‍රීධර මන්ත්‍රීතුමා පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් වල ඉතුරු කොටස් තිබුණා අපි පිළිගන්නවා. නමුත් අපි පිළිගන්නවා කිල්නොච්චි උතුරු පළාතේ මොන්ටිසෝරි වල අද උගන්වනවා තවම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පඩි ගන්න මොන්ටිසෝරි ටීචර්ස් ඒක ඔක්කොම දෙමළ ගුරුතුමියලා. හැබැයි ඒගොල්ලෝ සිවිල් ආරක්ෂක සේවයේ ඉන්නේ. ඒගොල්ලෝ රුපියල් 30000 40000 පඩියක් හම් වෙනවා. ලංකාවේ මේ පැත්තේ ඉන්න මොන්ටිසෝරි ටීචර් කෙනෙක් පඩිය කීයද? මම දන්නේ රුපියල් 15000 20000ක්වත් හම් වෙනවාද කියලා. ඒ නිසා දැන් අපි කරන්න ඕනකම තියෙන්නේ ඒගොල්ලන් කියලා එතන හමුදාව ගැන උගන්වන්නේ නැහැ දරුවන්. එතන කියන්නේ බාබා බ්ලැක් ෂිප් කියලා තමයි. හමුදාව ගැන උගන්වන්නේ නැහැ. නමුත් අපි පිළිගන්නවා. ඒක වෙනස් වෙන්න ඕන. නමුත් ඒ ගුරුවරුන්ගෙන් ඒ දෙමාපියන්ගෙන් ගිහිල්ලා ඇහුවාම අපිට හොඳට තේරෙනවා ඒ ගුරුවරියන්ට පුහුණුවත් වැඩි. ඒ ගුරුවරියන් යම්කිසි ආදායමක් ලබනවා අනිත් ගුරුවරයන්ට වඩා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේවා අපි වෙනස් කරන්න ඕනේ. නමුත් අර ඒ වගේම තමයි සමරුම් සම්මාන. ඔබතුමා දන්නවා 24 නොවැම්බර් වලත් ඒ අවස්ථාව ලබා දුන්නා 25 නොවැම්බර් වලත් ඒ අවස්ථාව ලබා මිනිසුන්ට තියෙනවා මල මිය ගියා සමරන්න. LTT සමරන්න නෙමෙයි. LTT සමරන්න නෙමෙයි. අපි අදත් ආණ්ඩුවක් අරගෙන අපි ගිහිල්ලා රටේ ප්‍රධාන ස්ථානවල පිට්ටනිවෙන් මොනවාද මේ ස්මාරක හදලා නැහැ. ස්මාරක හිතේ තිබ්බම ඇති. මේ ඔක්කොම කරන්නේ ඒවත් එක්ක තමයි. මේ ධෛර්යය ඇවිල්ලා තියෙනෙත් එකත් එක්ක තමයි. මේක ආඩම්බරයක් කියලා පේනවා නම් ඒ පේන්නේත් ඒ නිසා තමයි. මම කතා කරනකොට පොඩ්ඩ ආඩම්බරයක් කියලා දැනනවා කියලා මට සමහර අය කියලා කියනවා. ඒ ආඩම්බරේ තනිකරම ප්‍රතිපත්ති ගරුක භාවය තුලින් උපදගත්ත දෙයක් නිසා වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා අපි ඒ දෙමළද මුස්ලිම්ද ඕනම කෙනෙක්ට තමන්ගේ මිය ගිය අය මරා දමපු අය අතුරුදහන් වෙච්ච ඕනම කෙනෙක් සමරන්න අවසර දෙන්න මම දැක්කා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධව අවශ්‍ය උදව් පදව කරනවා කියලා. ඒ නිසා ඒ වගේම අපි සතුටු වෙනවා. මම හිතන්නේ හොඳ මාක් එකක්. දෙමළ ජාතික සන්ධානයේ ගරු මන්ත්‍රීතුමා අපේ ආවැයට විරුද්ධව ඡන්ද දෙන්නේ නැතුව එතුමලා වැළකීලා සිටිනවා. අපේ දේශපාලන ප්‍රතිපත්තිය කොතරම් ප්‍රබලද කියනවා නම් ගරු කතානායකතුමනි මලේගම් ප්‍රදේශ නියෝජනය කරන පක්ෂ නායකයෝ 4 දෙනෙක් අද අපිට ආයවැයට පක්ෂව ඡන්ද දීලා තිබෙනවා. ඒවා දේශපාලන වශයෙන් ඉස්සර කොහොමද ඔය මලේගම් හරි වෙන පක්ෂවල മന്ത്രിලාගේ ඇමතිලාගේ ඡන්ද ගත්තේ කොහොමද? මොකක් හරි ඇමති කට්ටක් දීලා ආයවැය කිට්ටු කරලා සල්ලි බෙදලා. අපි වතුකම්කරු ජනතාවට මලේග ජනතාවට රුපියල් 400ක් දීලා තමයි අපි මනෝ ගණේශන් මැතිතුමා රාධාක්‍රිෂ්ණන් මැතිතුමා තොණ්ඩමන් මැතිතුමා ලාපිට එකතු කරන් තියෙන ප්‍රතිපත්තියක TNA සංවිධානය අපිට විරුද්ධව ඡන්ද නොදෙන්නේ නැහැ. එතුමාලා බලාපොරොත්තුවක ඉන්නවා අපිත් සමග යම් මේ ආණ්ඩුවත් එක්ක මේ ප්‍රශ්න ඉඳ ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඊටමත් මේකයි මම කිව්වේ ඉව වැරදිච්ච මම මේ බල්ලා කියන වචනේ කියන්නේ කිසිම අපහාස කර නෙමෙයි. ඉව වැරදිච්ච සතෙක් වගේ අද විපක්ෂයේ එහෙටත් පයින්නවා මෙහෙටත් පයින්නවා අතෙන්ටත් බුරනවා මෙතෙන්ටත් බුරනවා කිසි දෙයක් අහුවෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාට ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලා සිටින කැමැති විපක්ෂ නායකතුමාගේ අපි පෙන්නුවා අපේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය කොහොමද වියදම් අඩු කරලා තිබෙන්නේ සභානායක කාර්යාලය කොහොමද වියදම් අඩු කරලා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ කොහොමද අගමැතිතුමියගේ කොහොමද කියලා මම දැනගන්න කැමැතියි. තව දවස් 20ක් තව දවස් ගොඩක් තිබෙනවා විපක්ෂ නායක කාර්යාලය වියදම් වාර්තාව රටේ ජනතාව ඉදිරිපත් කරන්න හොඳයි කියලා අපි බලාපොරොත්තු. ඒ නිසා අවසාන වශයෙන් මේ සමස්තය තිබෙන ගරු කතානායකතුමනි කවුරුත් එක තරහට නෙමෙයි. අපි මේ මාතෘ භූමිය අපිට ජනතාව අවුරුදු 5කට බාර දීලා තියෙනවා. මේ අවුරුදු 5ේදී අපි උපරිම වශයෙන් මේ රටේ කාටත් හොඳ දෙයක් කරන්න තමයි මහන්සි වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි කමක් තිබුණා නම් කාට හරි ඒ තේරුම් ගන්න බැරි වෙලා තියෙන අවුරුද්දකට පස්සේ මම හිතන්නේ පරණ පුරුදු සෙල්ලමටම අධ්‍යය වෙච්ච සුළු පිරිසක් ඉන්නවා. දේශපාලනඥයන් වෙන්නත් පුළුවන්, ව්‍යාපාරිකයන් වෙන්නත් පුළුවන්, සමහර නිලධාරීන් වෙන්නත් පුළුවන්. අපි ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ අපිට පෞද්ගලික ප්‍රශ්නයක් කරුණාවෙන් නැහැ. නමුත් අපි ජනවරමට තමයි වග කියන්නේ නැතුව එක එක්කෙනාගේ පරණ පුරුදු රකින්න පරණ වරප්‍රසාද අයිතිවාසිකම් පරණ වරප්‍රසාද ලබා දෙන්න නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපි 100%ක්ම ජනවරම වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා අප වෙලෙස තේරුම් ගන්න කියලා ඉල්ලා සිටිමින් ඔබතුමාට වැඩිපුර කාලය ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.